අද සමනාභි සක්මන පාද චාරිකාවේ මේ කරුණාවේ සත්දින පාද යාත්‍රාවේ උතුම් මහා සංඝරුවන ඇටම්පිටිය නගරයේ නිග්‍රෝධාරාම විහාරස්ථානයේ නවාතැන් අරගන්න උන්වහන්සේලා වැඩ සිටින අද රාත්‍රිය මේ විහාරස්ථානයේ. ඉතින් මේ ඇටම්පිටිය නගරයේම මේ වෙනකොට ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ උතුම් මහා සංඝරත්නය වන්දනා කරගන්න පැමිණිච්ච සදහැවතුන්ගෙන් ඔබ මේ දකින්නේ අද උදෑසන මේ උතුම් මහා සංඝරත්නයේ වැලිමඩ සිට ඇටම්පිටිය දක්වා වැඩම කරලා මේ වෙද්දී උන්වහන්සේලා අද දවසේ දහස් සංඛ්‍යාත මහා ජනකායකට පින්පුරවා ගන්න වාග්ය උදා කරලා දුන්නා. ඔබට පේනවා ඇති මුළු ඇටම්පිටිය නගරයම මහා ජනකායකින් ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. මේ නගර පුරා පිරෙන්නේ මහා ජනතාව. ඔවුන් දික්වා සිලිකුණාටුවෙන් පීඩණයට පත් වෙලා මහා සංඝරත්නය දැකලා ඔවුන්ගේ හිත් නිවා ගන්නයි. ඔවුන්ගේ හිත් සනස ගන්නයි. මේ සියලු දෙනාටම මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් මහා සංඝරුවන දකිනකොට ඔවුන්ගේ හිත් නිවෙනවා, සැනසෙනවා. ඒ මහා සංඝරුවන කෙරෙහි පුදුමාකාර ගෞරවයකින් නගරයට ඒක රාශී වෙච්ච මේ පින් ඇති හැම දෙනාටම අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. විශාල පිරිසක් අද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිට ලබන ඒ මහා සංඝරුවන, ඒ ධර්මයේ පිහිටලා ඒ ධර්මයේ හැසිරෙන මහා සංඝරුවන කෙරෙහි ගෞරව පෙරදරිව මේ නගරයට අද එක්රොක් වෙච්ච පින් ඇති ඒ මහා ශ්‍රාවක සංඝරත්නේ වඳින්න, දකින්න, බලන්න, පින් කරන්න කියලා පැමිණිච්ච සදහැවතුන් තමයි ඔබ මේ දකින්නේ වුන්ගෙන් කොටසක්. ඉතින් අද දවස පුරාම ස්වාමීන් වහන්සේලා උදෙසා පුෂ්ප උපහාර දක්වනවා මේ ඇත්තෝ. අද මහා සංඝරත්නයට මුතියංගන රජමහා විහාරේ වැඳ පුදා ගන්න සුදුසු විදියට අද අපි දන්නවා මේ වැලිමඩ පැත්ත කියන්නේ බොහෝ මල් තියෙන පැත්තක්. ඉතින් අද ගෞතම පුණ්‍යභාරේ ඒ ලොරි රථය පිරෙන්න මග දිගට දහස් සංඛ්‍යාත පිරිසක් පූජා කරපු විශාල මල් ප්‍රමාණයක් තියෙනවා. හෙට දවසේ උන්වහන්සේලා ඇටම්පිටියේ ඉඳලා හාලියල හරහා බදුල්ල මුතියංගන රජමහා විහාරයට වැඩම කරනවා. ඒ වඩින මහා සංඝරුවනට ඒ පූජා වෙන සියලුම මල් වලින් උන්වහන්සේලා හෙට දවසේ මුතියංගන රජමහා විහාරේ අවසාන වැඩසටහන මේ ගමන නිමා කරන සමනාභි සක්මන උතුම් ගමන ඊටාම සාර්ථකව නිමා කරන වැඩසටහන හෙට දවසේ මුතියංගණයෙන් සිදු කරනවා. පින්වත්නි, ඔබ දන්නවද මේ ගමන පටන් ගන්න කලින් පෙබරවාරි 21 කියන්නේ රටේ හැමතැනම ප්‍රවෘත්ති ගියා. වලපනේ, නිල්දණ්ඩාහින්න, මතුරට, හඟුරංකෙත මේ ආදී ප්‍රදේශ කිසිවක් ආරක්ෂිත නැහැ කියලා. එහෙම තියෙද්දි තමයි ස්වාමින් වහන්සේලා ඊටාම ඕනෑකමින් කරුණාවෙන් මේ පාදචාරිකාව ජීවිත පරිත්‍යාගයෙන් වැඩම කළේ. උන්වහන්සේලාගේ ඒ ධෛර්ය, වීරිය අඛණ්ඩව උන්වහන්සේලා මේ වෙනකොටත් නිමාවට සාර්ථකව පත් කරන වැඩසටහනක් බවට පත් කරලා තියෙනවා. සමනාභි සක්මන දසදහස් සංඛ්‍යාත පිරිසක් දවසකට පින් රැස් කරගන්නවා. උන්වහන්සේලාව වන්දනා කරගෙන දන්පැන් පූජා කරලා ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ. හැම වර්ගයකම නොයෙකුත් අය මේ මහා සංඝරුවන වන්දිමින් පුදමින් පින් රැස් කරගන්නවා. අනේ මේ සමනාභි සක්මන ඒ උත්තම කරුණාවේ සද්දින පාද යාත්‍රාව නිසා මොනතරම්නම් පිරිසක් පින් රැස් කරගත්තද, කුසල් පුරවා ගත්තද කියලා අපිට පින්වත්නි දකිනකොට අපේ දැස්වලට සතුටු කඳුළු උනනවා. මේ ඇත්තෝ මේ මොහොතේ
මේ මහා සංඝරත්නය කෙරෙහි ගෞරව පෙරදරිව වන්දනාමාන කරමින් රැස් කරගන්න හිපින් ඔවුන්ට සසරේ කොපමණ කලක් හිතසුව පිණිස පවතීද. ඔවුන්ට සසර නිමාව පිණිසම මේ පින් හේතු වෙන්නට ඕනේ. මේ මහා සංඝරත්නය අපිට බුදු සසුන පවතින කාලෙක විතරයි දකින්න ලැබෙන්නේ. උන්වහන්සේලා දුර්ලභයි. ඒ ස්විල් ගුණදම් වඩන මහා සංඝරුවන දැක ගන්න දුර්ලභයි. ඒ නිසයි මෙපමණ දහස් සංඛ්‍යාත පිරිස උන්වහන්සේලා සොයාගෙන ඉන්නේ. හැම දිනාටම අපි සිහිපත් කරනවා හෙට දවසේ බදුල්ල දක්වා හාලියල හරහා උන්වහන්සේලා වැඩම කරනවා. හාලියල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උන්වහන්සේලාගේ දහවල් දානය සූදානම් වෙනවා. ඔබටත් ආරාධනා කරනවා හෙට දවසේ බදුල්ලට එන්න. ඔබට අවස්ථාව තියෙනවා මේ පින් ඇති මහා සංඝරුවන හෙට වන්දනා කරගන්න අවසන් දවස සමනාභිසක්මන. මට මෙතන හම්බෙනවා කෑගල්ලෙන් ඇවිල්ලා කතා කරා කට්ටිය. ගාල්ල මාතර පැත්තේ බොහෝ දුර ඉඳලා සමහරු මේ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළෙම බණ්ඩාර වලින් මහියංගනේ බොහෝ ප්‍රදේශ වලින් බොහෝ දෙනා එකතු වෙමින් අපිට කතා කරන සන්නහස අපි වීඩියෝ එක බැලුවා. net fm එකේ ඇහුවා මේ බණ අහන අය සමහර වෙලාවට සංඝයා දැක ගන්න ඔවුන්ට දුර්ලභ බව දන්නවා. මේ පින්වන්ත ස්වාමීන් වහන්සේලා හෙට දවසේ ඔබට වන්දනා කරගන්න ලැබෙන අන්තිම දවස සද්දින අවසන් කරනවා සමනාභිසක්මන පාද යාත්‍රාව. Supatipanno bhagavato sāvaka sangho supatipanno